මේ බිංගිරිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සංවිධායකත්වයෙන් මේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සියලුම විහාරස්ථානවල විහාරාධිපති විහාරාධිකාරී හාමුදුරන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පිණ්ඩපාත වැඩසටහනක් පවත්වනවා. ඒකෙන් අපි අපේක්ෂා කරන්නේ 2570 වෙනි වෙසක් සමරුව මුල් කොටගෙන හාමුදුරුවරුන්ටත් මේ පළාතේ ජීවත් වෙන සියලුම ගිහි ජනතාවටත් එකට එකතු වෙලා ආහාර පාන වගේම වියලි ආහාර පාසල් ද්‍රව්‍ය බෙහෙත් හේත් ආදී ලැබලා දීලා ඒවා හාමුදුරුවරුන්ට කරන පූජාවක් හැටියට දායකවරු හැටියට පිළි අරගෙන ඒවා බාර අරගෙන ඒ බෙහෙත් හේත් ආහාර වියලි ආහාර ද්‍රව්‍ය පාසල් උපකරණ ආදී අවශ්‍යතා තියෙන ලෙඩ්ඩුන්ට පාසල් දරුවන්ට අඩු ආදායම්ලාභී අවශ්‍ය පවුල් වලට ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධානයක් හැටියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ මහජන සුබසාධනාංශ සම්බන්ධීකරණය කරලා පාසල් පද්ධතියටත් ඒ අවශ්‍යතා තියෙන හැමදෙනාටම වෙසක් වෙනුවෙන් සුබසාධනයක් හැටියට බෙදා හැරීමටයි ඒක අපි ප්‍රතිපත්ති පූජාවක් හැටියට මේ වර්ෂයේහි වෙසක් සමරුව නිමිත්තෙන් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මෙහෙवला සිද්ධ කරන කාරණාවක් හැටියටයි අපි සිද්ධ කරනු ලබන්නේ. එහි ස්ථාන තුනක මේ චාරිකා පින්කම සිද්ධ කරනවා. එකක් බිංගිරිය ටවුම නැත්නම් නගරය මුල් කොටගෙන සිරි සරණංකර ජාතික පාසල කේන්ද්‍ර කොටගෙන ඒ ස්ථානයේදී අනිත් කොටස ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය මුල් කොටගෙන බිංගිරිය පොලිසිය විද්‍යාපීඨය ආදී රාජ්‍ය ආයතන සහභාගීත්වයෙන් එතනත් ප්‍රාදේශීය සභාව සහ විවිධ සේවා සමුපකාර සමිතිය බිංගිරිය ආදී රාජ්‍ය ආයතන මුල් කොටගෙන බෝවත්තමන් සන්ධියේත් ස්ථාන තුනක අපේ හාමුදුරුවරු මේ පින්කම සඳහා සම්බන්ධ වෙනවා. උන්වහන්සේලාගේ ප්‍රත්‍යපහසුකම පමණක් නෙවෙයි අපි ඔක්කොම එකට එකතු වෙලා ප්‍රතිපත්ති පූජාවක් හැටියට සිද්ධ කරන සාමූහික පින්කමක් හැටියට මේ වර්ෂයේහි මේ වෙසක් සමරු පින්කමයි අද සිද්ධ කරන්නට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. මම පඩිවෙල සෝරත හාමුදුරුවෝ බිංගිරි රජමහා විහාරයේ විහාරාධිපති හාමුදුරුවෝ වගේම බිංගිරිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හාමුදුරුවෝ අපේ මගේ ප්‍රධානත්වයෙන් මේ ස්ථානයේ කටයුතුත් අපේ ලේකම් රත්මල්වල රේවත නායක හාමුදුරන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතුත් අපේ උපලේකම් මකුල්ලපකුණේ තුසිත හාමුදුරන්ගේ ප්‍රධානත්වයෙන් බෝවත්තේ මන්සන්දියේ කටයුතුත් හාමුදුරුවරු මෙහෙवला මේ කටයුත්තට සම්බන්ධ වෙනවා.